ඔබ ස්විස්තරලන්තය ගැන සැරිනී විදිය දන්නවාද? අද අපි බලමු ලෝකයේ වඩාත්ම සුන්දර සාමකාමී සංවිධානාත්මක රටවල් අතර අගනාස්ථානයක ගන්නා ස්විස්තරලන්තය ගැන විශේෂ තොරතුරු කිහිපයක්. එය ජර්මනිය, ප්‍රංසය, මානස නිපදවනට දෛීය, ගයිකිය, ඉතාලිය සහ ඔස්ට්‍රියාව යන රටවල් අතර මැදිව පිහිටා අතේ. අඩුම තැනකින් ඉතා උස කණ්ඩුකරවලට යා හැකිවීම, සුන්දර තැන්පතු තේරීම, පිරිසිදු කලාප හා කළමනාකරණය පිළිබඳ වෘත්තීය භාවය හේතුවෙන් මෙම රට ඉතා අලංකාර සජීවත්වීම සුදුසුම රටවල් අතරට පැමිණේ. මෙහි ප්‍රධාන නගර වන්නේ බර්න්. ඒ රාජ්‍ය රාජධානියනිය. නමුත් ජනප්‍රිය නගර වන්නේ ජෙනීවා, සූරිච්, ලුසර්න් සහ බසල් වැනි නගරේ. මේ නගරවලින් සෑම එකක්ම වෙන්වෙලාම ප්‍රසිද්ධයි. කලා, විද්‍යා, වාණිජ ක්ෂේත්‍ර, රාජ්‍යයන් අතර සම්බන්ධතා ස පරිසර සංරක්ෂණය වැන. ඒ වන්නේ ජර්මානු, ප්‍රංසය, ඉතාලි සහ රොමන්ෂ්. ජර්මානු භාෂාව තමයි වැඩි දෙනෙක් භාවිතා කරන එක. ඔබට දැනෙන්න පුළුවන් මේ රටේ හමුදාව තියෙනවා කියලා. හැබැයි අමුතු විදියකට ස්විස්තරලන්තය සාමකාමී රටක්. ලෝක යුද්ධ දෙකම ඇවති විටත් මේ රට සෙරිනීව නැවතුණා. ඒ හේතුවෙන් ඔවුන්ගේ මූල්‍ය පද්ධතිය ලෝකයම විශ්වාස කරන දෙයක් වුණා. ස්විස් බැංකු කියන වචන දෙකම ලෝකයම දන්නවා. ආරක්ෂාව, රහස්‍යතාව සහ විශ්වාසනීයත්වය අතින් අගනා බවක් ඔවුන්ට තියෙනවා. ස්විස් සෝක්ලට්, සුදුදු පැණි සහ ස්විස් දිමන්ට් වචස් මේවාත් ලෝකය පුරා ජනප්‍රිය. ස්විස් සෝක්ලට් එකේ රස සහ තත්ත්වය විශේෂයි. ඒ වගේම ඔවුන්ගේ දක්ෂත්වය සහ නියමිත කාලසීමාවන්ට ඉතා ගරු කරන වෘත්තීය සිත් තිබෙනවා. ස්විස්තරලන්තය කියනේ ඉතා පිරිසිදු, පරිසරයට හිතකාමි සහ සංකාරය සඳහා අතිශය සුන්දර රටක්. ඔවුන්ට කදුකර ජීවිතය තාවකාලික මිතුරන් ලෙස පෙනේ. මැටර්හෝන් කඳු ඇටි සහ ඉස්තර් ඇල්ප්ස් වැනි ස්ථාන සංචාරකයින් අතර ඉතා ජනප්‍රිය. රේල් ගමන් යනු මේ රට සංකාරය කිරීමේ විශේෂම ක්‍රමයකි. ඔබට දැකගන්න පුළුවන් සුන්දරත්වයෙන් පිරි ඉසව්වක්, පිහිටපු ගම්මාන හා හුදෙක් ආරක්ෂිත ගමන් මාර්ග. ඔබට ආහාර ගැන උනන්දුවක් තියෙනවනම් රැක්ලට්, ෆොන්ඩු, බුන්දෙන් පිලුට් වගේව අහල සිත් තිබෙනවා. වගේ ආහාර රස බලන්න අමතක කරන්න එපා. ඔවුන්ගේ සාරධර්මයත්ම ගුණගරුකයි. පැරණි පාරම්පරික වටිනාකම්, පවුල් ආදරය සහ නිවැරදි ජීවිත වී. අවසන් වශයෙන් කියනවා නම් ස්විස්තරලන්තය කියන්නේ ලෝකයේම උසස්ම ජීවන වට්ටමක් තියෙන, සුන්දරත්වයෙන් පිරි, සාමකාමී සහ ශාස්ත්‍රමය, වාණිජමය වශයෙන් ඉහළට යන අපූරු රටක්. ඔබේ ජීවිතේ එකවරක්වත් මෙයට සංචාරයක් දැමීම අමතක නොවන අත්දැකීමක් වෙනවා.